මරණානුස්සතියෙන් මරණයට තියෙන බිය නැති වෙනවද? ඔව්, මරණානුස්සතියෙන් මරණයට තියෙන බය ඒකාන්තයෙන්ම නැති වෙනවා. අපි මරණයට බය හේතු දෙකක් හින්දා. පළවෙනි එක තමයි ඊළඟ භවයේ උපදින්නේ කොහෙද කියලා නොදන්නාකම. ඒ හින්දා මරණයට බයයි. දෙවෙනි එක ඊළඟට උපදින තැන මේ දේවල් භුක්ති විඳින්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දාත් මරණයට බයයි. අපි හිතමු කවුරු හරි පොරොන්දු වෙනවා කියලා ඊළඟ භවයේ ඔයා උපදින්නේ දිව්‍ය ලෝකේ. මෙන්න මේ සැප සම්පත් ලැබෙනවා. මේක ස්ථිරයි කියලා. එතකොට මරණයට බය වෙයිද? ඉක්මනින් මරණය ප්‍රාර්ථනා කරයිද? ඉක්මනින් මරණය ප්‍රාර්ථනා කරනවනේ. ඇත්තටම මරණය කියලා කියන්නේ බිය විය යුතු දෙයක් නෙවෙයි. මරණය වඩන හිතට පැහැදිලි වෙනවා කිසිවක් සදාකාලිකව ස්ථීරව ඒකාකාරව පවතින්නේ නැහැ කියලා. යමක් හටගත්තා නම් ඒකේ නිරෝධ බව ස්ථීරවම සිද්ධ විය යුතුමයි කියලා දැනෙනවා. එය සත්‍යවාදී බවක්නේ. මරණය කියන එකේ සරලම තේරුම තමයි හේතු එකතුව නැති වෙනවා කියන එක. ධර්මයේ තියෙනවා හේතුන්ගේ එකතුව කියන්නෙම හේතුන්ගේ නිරෝධය කියලා. ඒ කියන්නේ මරණය ඒකාන්තයි. ඒක ස්වභාව ධර්මයක්. ඒකට පිටුපාන්න ඒක නොවේවා කියලා හිතන්න බෑ. ඒක සිද්ධ වෙන ස්වરૂපයක්. ඒ ස්වરૂපය මෙනෙහි කිරීමෙන් සැපයක් ලැබෙනවා. කොහොමද සැපේ ලැබෙන්නේ? ඒ ඇත්තක් මෙනෙහි කරන නිසා. සත්‍ය තරම් රසවත් දෙයක් නැහෙනේ. ඒ සත්‍ය මෙනෙහි කරන නිසා මරණානුස්සතියෙන් බොහොම සැපවත් බවක් ඇති වෙනවා. මරණය කියන එකේදී තේරුම් ගන්නවා මේ දේවල් පරලොවදී ලැබුණත් වැඩක් නැහැ කියලා. ඒ උපදින තැනක ලැබුණත් මරණය කියන ස්වභාව ධර්මයට මුහුණ දෙන්න වෙනවා. ලැබුණයි කියලා අලුතින් සැපයක් ලැබෙන එකකුත් නැහැ. තිබ්බ සැපය නැති වෙනවා කියලා එකකුත් නැහැ. දැන් සැප ලබනවා කියලා එකකුත් නැහැ. දැනුත් කරන්නේ මොකද්ද? නැති සැපක් ඇතයි කියලා හඹාගෙන යන්නේ වෙහෙස පමණයි. අන්න ඒ වෙහෙස මේ භාවනාව වඩනකොට නතර වෙනවා. එතකොට ඒ හිත බොහොම සරල වෙනවා. ලද දෙයින් සතුටු වීම කියන තැනටපත් වෙනවා. තරහ, මාන්නය, ක්‍රෝධය, මදය, ඊර්ෂ්‍යාව මේවා තේරුමක් නැති සිතිවිලි කියලා තේරුම් ගන්නවා. ඒවලට හිතේ ඉඩ දෙන්නේ නැහැ. හිතේ නිදහස ඇති වෙනවා. ඒ වගේම අත්හැරීම් වැඩි නිසා ජීවිතේන්ද්‍රිය පිච්චෙනවා අඩුයි. ඒ හින්දාම ආයු ශක්තිය වැඩි වෙනවා. හිතන තරම් කලින් මැරෙන්නේ නැහැ. සිතිවිලි අඩුයි, ආයු ශක්තිය වැඩි. සිතිවිලි වැඩි වුණාම ආයු ශක්තිය අඩුයි. එතකොට ඉක්මනින් මැරෙනවා. අපි මැරෙන්න එපා කියලා හිතන තාක් මැරෙනවා. මරණය කියලා මෙනෙහි කරනකොට සිතිවිලි අඩු වෙන නිසා මරණය ඈතට යනවා. එතකොට ලෞකික සැපතත් වැඩි. මරණානුස්සතිය ඊට ඉක්මනින් රහත් වෙන්න පුළුවන් භාවනාවක්. හැබැයි ගැඹුරු මරණය මෙනෙහි කිරීම. ලෝකේ මරණය කියන්නේ ආයුෂයයි, උණුසුමයි, විඥානයයි පහවීම. ඔය තුන එතන නොවෙනව නම් ඒකට කියනවා මරණය කියලා. ඒ තමයි ලෝකේ මරණය. ගැඹුරු මරණය කියන්නේ හේතුන්ගේ ක්ෂය වීම, වැය වීම, නිරෝධ වීම. යමක් උපද්දන්න මුල් වෙච්ච කරුණ වල වැයවීමක්, ක්ෂය වීමක්, නැසීමක් වෙනව නම් අන්න ඒකට කියනවා මරණය කියලා. ක්ෂණයක් පාසා මේ මරණය කියන එක ක්‍රියාත්මකයි. ඒකට කියනවා ක්ෂණික මරණය කියලා. ඒ වගේ ක්ෂණික මරණ ගොඩක නතර වීමට කියනවා සම්මුති මරණය කියලා. ඒ නිසා මූලික ස්වરૂපය තමයි ක්ෂණික මරණය තෝරා ගැනීම. එතකොට මරණය ගැන බිය එන්නේ නැහැ. ලෝකේ හැමෝම මරණය මූසල කතාවක් කියන්නේ ඇයි? මරණය වරදවා තේරුම් ගැනීම එතන තියෙන්නේ. මරණය කියන්නේ හේතු එකතු වෙන තැන හේතුන්ගේ නැසීම. එයා උපදින තැනම උපදින්න හේතු වෙච්ච කරුණ වැය වෙනවා. ඒව නැති වෙන්න යන්නේ කියලා තේරෙනවා නම් එයා එකට කියන්නේ නැහැ කවදාවත් මූසල කතාවක් කියලා. එයා ප්‍රශංසා කරනවා ඔයා ඇත්තක් කිව්වේ කියලා. ලෞකික මරණයත් එක්ක പ്രേත, භූත සංකල්ප ඔලුවට එනවා. ඒකත් එක්ක තමයි මිනිස්සු මරණයට බය වෙන්නේ. සතෙක් අඬනකොට පාළු වෙනවා කියලා කියන්නේ. මූසල වෙනවා කියලා කියන්නේ ඒ බයට. ඒ මරණය ගැන නොදන්නාකමින් ඇතිවෙන මත. මරණානුස්සතිය කියන්නේ ඊට උසස් ඉහළ භාවනාවක්. ඊට ඉක්මනින් රහත් බව අත්පත් කරගත හැකි භාවනා ක්‍රමයක්. බුදුන් වහන්සේ විවිධ තැන්වල මරණානුස්සතිය පිළිබඳව ඊට දීර්ඝව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මරණානුස්සතිය මෙනෙහි කරන කිසි කෙනෙකුට මරණයේ බය ඇති වෙන්නේ නැහැ. හිත බොහොම නිදහස් වෙනවා. Gotcha.